මහ පොළව සිව් දිගින් ඉරිතලා ගිය වනස්පතීන්ගේ පත්‍ර වියකෙන මෙසමය වැසි පලනු ලබන ගිම්හාන ඍතුවයි. මෙරට අලි ඇතුන්ගේ පාරාදීසය වූ මින්නේරිය ජාතික වනෝද්‍යානයන් ස්වභාව ධර්මයෙහි මේ අකාරුණික වූ බලපෑමට ලක්ව තිබේ. උද්‍යානයේහි ඇතුළු දොරටුව පසුකොට අප දැන් ගමන් ගනිමින් සිටිනුයේ විසල් වූ මින්නේරිය වැව්තලයේ දෙසටයි. අප අරමුණ වන්නේ සන්ධ්‍යා සමයෙහි වැව් දියවර පහස අත්විඳින්නට රංචු වශයෙන් පැමිණෙන අලි ඇතුන්ගේ චර්යා රටාවන් නිරීක්ෂණය කිරීමයි. වියලි කලාපයට නියං දේශගුණික තත්ත්වයක් පවතින අප්‍රේල් සිට ඔක්තෝබර් අතර කාලයේදී 300කට අධික වූ වන අලිගහනයන් මින්නේරිය සහ යාබද වූ ගිරිතලේ වැව් රක්ෂිතයට සැපමිනේ. බලන්න වැහි බිඳකුදුනු ලබා කේඩෑරි භාවයට පත් වූ වන තුරුලතා දෙස. ඒ වගේම වැසි වලාවක පැමිණීම අපේක්ෂාවෙන් බලා හිඳිනා අහස් කුස දෙස හෙක්ටයාර් 8889ක භූමි වපසරයකින් යුක්තව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි පිහිටි මෙම මින්නේරිය ජාතික වනෝද්‍යානයට වාර්ෂිකව මිලිමීටර් 1500න් මිලිමීටර් 2000ත් අතර වූ වර්ෂාවක් පතිත වේ. එමෙන්ම බටු ඔය, තල්කොටේ ඔය, කිරි ඔය යනාදී දිය ප්‍රවාහයන්ගෙන් පෝෂණය වන්නා වූ මින්නේරිය වැව්තලේ හාත්පස විහිදී වැඩුණු වන වියන තුල ලඳු කැලෑවන් සහ විසල් තෘණබිම් බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබේ. මින්නේරිය වැව්තලයට ඉතාමත්ම ආසන්න ඉසව්වකයි අප ගමන් ගනිමින් සිටිනුවේ. පවතින වියලි දේශගුණික තත්ත්වය නිසාවෙන් වැව්තලයෙහි දියවර සිඳී ගොස් තැනින් තැන මධ්‍යම පරිමාණයෙහි ජල තටාකයන් නිර්මාණය වෙලා සුපුරුදු පරිදි මින්නේරිය වැව්තලය වෙත ඇදෙන වන අලින් බොහෝ ප්‍රමාණයක් මෙදින යාබදව පිහිටා ඇති ගිරිතලේ වැව දෙසට ඇදී ගිහින් වනාන්තරයක විවිධ වූ භූගෝලීය පිහිටීම් සහ පාරිසරිකමය විවිධතා දක්නට ලැබේ. එවන් භූ පිහිටීම් අතරින් සංචරණයෙහි යෙදෙන ඇතැම් අවස්ථාවන්හි මෙවන් වූ අවදානම් තත්ත්වයන්ටද මුහුණ පාන්නට සිදුවේ. අන්‍යෝන්‍ය අවබෝධය සහ සමගිය වඩාත් ඵලදායී වූ සංචරණයකට මඟ කියනා බැවින් මෙවන් අවස්ථාවන් ජය ගැන්ම අපහසු කාර්යයක් නොවේ. වස්ගමුව ජාතික වනෝද්‍යානයෙහි සිට උතුරු සහ වයඹ දිශානුගතව පිහිටි වනාන්තර ප්‍රදේශ කරා පියනගනා වන අලින් තම ආහාර සපයා ගන්නා ප්‍රධානතම බිම් පෙදෙසකි මෙම මින්නේරිය වන උයන. අප සංචරණයෙහි යෙදෙන මග අසල වියලී ගිය තෘණ පඳුරු බුදිමින් රැඳී සිටින්නේ එවන් වූ වන අලින් සමූහයකි. දියවර සිඳී ගොස් තිබුණද වැව් පිටියෙහි වැඩි වර්ධනය වී තිබෙන තෘණ පඳුරු බුදිමින් රංචු වශයෙන් සැරිසරමින් විවේකීව කල්ගත කරන්නට මෙම වන අලින් දක්වන්නේ මහත් වූ ප්‍රියතාවයකි. හිරු මුදුන් වූ ඇසිල්ලෙහි තුරුවදුළු සෙවණෙහි නිසොල්මන්ව ලැබුම් ගන්නා වන අලින් මත්දහන් වේලේ පටන් ආහාර බුදිමින් ක්‍රමක්‍රමයෙන් වැව් පිටිය කරා සේන්දුවේ දෙපා සහ සොඬේහි අග කොටස උපයෝගී කොට ගනිමින්
වියලී ගිය තෘණපඳුරු ගලවා ගන්නා මෙම වන අලින් අන්ධකාරයේ වැටෙනා තෙක්ම මෙම එලිමහන් ඉසව්වෙහි හිඳමින් ආහාර ගැනීමෙහි කාර්යයෙහි නිරත වේ. බොහෝ විට සමූහයන් වශයෙන් ගැවසෙනා ශීරපායින් අතර විවිධ වූ වයස් පරතරයන්ට අයත් වූවන් දිවිගෙවනු ලබයි. ගොඩබිම වසනා විශාලතම ශීරපායි විශේෂය වන වන අලින්ටද මෙය පොදු වූ කරුණක්. මෙහිදී අපනිත වඩාත්ම ඇදී ගියේ රංචු වශයෙන් ගැවසෙමින් ආහාර බුදිමින් සිටි ඔවුන් අතර වූ මාස කිහිපයක් වයසැති කුඩා අලි පැටවකු වෙතටයි. ඒ වගේම ඔහුගේ එම කෙලිලොල් චර්යා රටාවන් දෙසටයි. වන අලින්ගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරමින් වැව් පිටිය මතින් ඉදිරියට ඇදෙනා සමයෙහි අප නෙතට හසු වූයේ මින්නේරිය වැව්තලයේ කේන්ද්‍ර කොට ගනිමින් දිහිවර කර්මාන්තයෙහි යෙදෙනා පිරිසකි. හිරු පීදුණු යාමේහි පටන් හිරු අවරට යන්නා වූ සන්ධ්‍යා සමය දක්වා ස්වකීය ජීවිත සටනෙහි නිරත වන මෙම දිහිවර ජනයාහට සැබවින්ම මෙම මින්නේරිය වැව්දියවර මහත් වූ සම්පදක්ම වන්නේය. වන අලින් අතරමැද ගෙවා දැමූ හෝරාවෙන් අනතුරුව නැවතත් වැව් පිටිය මතින් උද්‍යාන දොරටුව කරා පියමනිනා අතරමැද වඩාත් චමත්කාර ජනක වූ දසුනක් මවමින් නෙත්මානයෙහි රැඳුනේ දේශීය මෙන්ම සංචාරක පක්ෂීන් සමූහයකි. මේ අතර සොඳුරු වර්ණ රටාවන්ගෙන් යුක්ත වූ ලතුවැකියන් බොහෝ ප්‍රමාණයක් සන්ධ්‍යා සමයෙහි එළඹීමත් සමගම මින්නේරිය වැව්තලයේ අද්දර ආහාර ඇහිඳිමින් සිටිනා අන්දමද මෙම ඉසව්වෙහිදී නෙත ගැටෙනා සුලභ වූ දසුනං. මේ ඒ අයුරින්ම නීල දියවර අද්දර වඩාත් විවේකීව කල් ගෙවනා මොනර රංචු කිහිපයක්. Mali amal.
ජාතික වනෝද්‍යානය තුළ ගෙවී යන තවත් එක් සන්ධ්‍යා සමයක අවසානයයි මේ. සැඳෑ හිරු කිරණ වැද රක්තවර්ණ වූ අහස් කුස දෙස බලා හිඳිනා ප්‍රතාපවන් මෙම මින්නේරිය වැව්තලයසේම හාත්පස තුරුලතාවන්ද ඒ වගේම වනවියන අතර ගැවසෙනා සත්ව ප්‍රජාවන්ද නිහඬවම පවසන්නා වූ කරුණ වන්නේ කුමක්ද? එනම් විශ්මිත වූ සොබහදම් මාතාවගේ විචිත්‍රත්වයයි ඒ අසම සම වූ අපූර්වත්වයයි.